බයිබල් කියවීම ගීතාවලිය 112 වෙනි ගීතිකාව පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. ස්වාමින් වහන්සේට බයවන්නාගේ වාසනාවන්තකම. ස්වාමින්ට ප්‍රශංසා කරව. ස්වාමින් කෙරෙහි බයවන්නා වූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නා වූ මනුෂ්‍යයා පිනැත්තේය. ඔහුගේ වංශය පොළොවෙහි බලවත් වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ. සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. සත්පුරුෂයාට අන්ධකාරයේදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. කරුණා කරන ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධ වේ. ඔහු විනිශ්චයේදී තමාගේ කාරණේ ඉෂ්ට කරන්නේය. මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය. ධර්මිෂ්ඨයා සදාකල්ම සිහි කරනු ලබන්නේය. ඔහු නරක ආරංචි වලට බය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමින් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථීරව තිබේ. ඔහුගේ සිත සවිව තිබේ. තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකින්නතුරු ඔහු බය නොවන්නේය. ඔහු විසර වූයේය. දිලිඳුන්ට දුන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස් වන්නේය. දුෂ්ටයා ඒ දැක ශෝක වන්නේය. ඔහු දත්මිතිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය. ආමෙන්. ගෙත්සේමන සුබ ආරංචි සභාව පානදුර සමග එක් වූ ඔබට ස්තුතියි. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ආලෝකයක් වේවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද වේවා.